දැන රිලිස් වෙලා තියෙන හැම ස්මාර්ට් ෆෝන් ඩිවයිස් එකකම ඔයාට බලා ගන්න පුළුවන් ලොක් ස්ක්‍රීන් කස්ටමයිසේෂන්. Samsung ෆෝන් වල දැන් ලොක් ස්ක්‍රීන් එකට ඇඩ් කරගන්න පුළුවන් කස්ටමයිසේෂන් තියෙනවා. ඒ වගේම Apple device එකක් ගත්තොත් iOS device එකක් ගත්තොත් ඒකටත් ඔයාලට ලොක් ස්ක්‍රීන් කස්ටමයිස් කරගන්න පුළුවන්. ඒ වගේම widget set කරගන්න පුළුවන්. ඒ වගේ ගොඩක් කස්ටමයිසේෂන් දැන් රිලීස් වෙලා තියෙන හැම ස්මාර්ට් ෆෝන් ඩිවයිස් එකකම වගේ බලා ගන්න පුළුවන්. ඒ වගේම දැන් ඔයාගේ Pixel device එකටත් මෙන්න මේ ලොක් ස්ක්‍රීන් කස්ටමයිසේෂන් නැත්නම් ඔයාගේ කස්ටමයිසේෂන් එක තව ඉම්ප්‍රූව් කරගන්න පුළුවන් විදිහට ලොක් ස්ක්‍රීන් එකට විජෙට් ඇඩ් කරගන්න පුළුවන් අවස්ථාව දැන් Pixel device users ලටත් තියෙනවා. එහෙනම් අපි අද වීඩියෝ එකෙන් බලමු කොහොමද ඔයාගේ ලොක් ස්ක්‍රීන් එකට මෙන්න මේ විජෙට්ස් ඇඩ් කරගන්න කියලා. ඔයා පාවිච්චි කරන Pixel device එකේ latest Android 16 version එක තියෙනවා නම් ඔයාටත් ඔයාගේ Pixel device එකේ ලොක් ස්ක්‍රීන් එකට විජෙට් ඇඩ් කරගන්න අවස්ථාව තියෙනවා. දැන් අපි බලමු ඔයා කොහොමද ඔයාගේ Pixel device එකේ ලොක් ස්ක්‍රීන් එකට විජෙට් ඇඩ් කරගන්න කියලා. ඔයාගේ ලොක් ස්ක්‍රීන් එකට විජෙට් ඇඩ් කරගන්න පුළුවන් ක්‍රම කිහිපයක් තියෙනවා. ඔයා මුලින්ම යන්න settings වලට ගියාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් display and touch කියලා settings එකක් තියෙනවා. ඒක settings එකේ lock display කියන එකට ගියාට පස්සේ එතන තියෙනවා lock screen කියලා settings එකක්. ඒක ඇතුළට ගියාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් lock screen එකට තියෙනවා widget on lock screen කියලා. ඒක ක්ලික් කරන්න තියෙන්නේ. ඒක ක්ලික් කරාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මේ widget on lock screen කියන එක enable කරන්න පුළුවන් option එකක් තියෙනවා. අනිත් option එක විදිහට ගියොත් ඔයා settings වලට ගියාට පස්සේ ඔයාගේ මෙන්න මෙතන search settings වලට ගියාට පස්සේ ඔයාට මෙතන search කරන්න පුළුවන් widget කියලා. widget කියලා search කරාට පස්සේ ඔයාට එනවා මෙතනදී widget on lock screen කියලා එකක් එනවා. තව widget on lock screen කියලා දෙකක්. කොතනින් ඔකට ගියත් ඔයා අන්තිමේදී මෙන්න මෙතන widget on lock screen කියන option එක enable කරන්න පුළුවන් තැනට තමයි එන්නේ. අනිත් ක්‍රමය තමයි ඔයා home screen එකට home screen එක ගෙනගෙන home screen එකේ පොඩ්ඩක් මෙතන hold කරන් හිටියට පස්සේ ඔයාට පේනවා wallpaper and styles මෙන්න මෙතන option එකට තියෙනවා wallpaper and styles කියන එක select කරන්න. wallpaper and styles select කරාට පස්සේ මෙතන home screen එකේ නෙමෙයි lock screen කියන එක select කරාට පස්සේ මෙන්න මෙතන lock screen එකේදී ඔයාලට මේක පල්ලෙන් ඉඳන් උඩට scroll කරාම ඔයාලට බලා ගන්න පුළුවන් more lock screen කියලා option එකක් එනවා. ඒක ක්ලික් කරාමත් ඔයා යන්නේ අපි අර settings වලට ගියාට පස්සේ ඊපු තැනදී තමයි. එතනදිත් ඔයාට මෙන්න මේ widget on lock screen කියන එක enable කරගන්න පුළුවන්. දැන් මම මේ widget on lock screen කියන එක enable කරගන්නවා. මේ විදිහට enable කරගත්තට පස්සේ ඔයා යන්න ඕනේ lock screen එකට. lock screen එකට ගියාට පස්සේ ඔයා වගේ දකුණු පැත්තේ ඉඳන් වමට swipe කරාම මෙන්න මේ විදිහට දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අපි lock screen එකේ මෙන්න මේ විදිහට widgets add වෙලා තියෙනවා. ඔයා add කරගත්ත widget ටික දැන් මේ විදිහට ඔයාලට දකුණු ඉඳන් වමට swipe කරාට පස්සේ බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට කැමති විදිහට මේක customize කරගන්න පුළුවන්. ඔයාලට කැමති විදිහට දැන් මෙතන මගේ screen time එක තියෙනවා, weather එක තියෙනවා, calendar එකක් තියෙනවා. ඒ වගේම ඔයාලට තව මේකට add කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට තව මෙන්න මේ විදිහට swipe කර බලන්න පුළුවන් මොනවද තියෙන widgets ටික කියලා. ඒ වගේම ඔයාලට අලුත් widgets ටිකක් හරි මේ තියෙන widgets edit කරගන්න හරි මේ තියෙන widget අයින් කරගන්න හරි remove කරගන්න හරි delete කරගන්න ඕන නම් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ අදාළ widget ටික වල long press කරන් ඉඳලා ඔයාලට මෙන්න මේක unlock කරාට පස්සේ ෆෝන් එක unlock කරාට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට මෙන්න මේ විදිහට ඕන කරන විදිහට ඔයාගේ widgets lock screen එකේ widgets මෙන්න මේ විදිහට remove කරගන්න පුළුවන්, resize කරගන්න පුළුවන්. ඒ වගේ resize කරගන්නකොට ඔයාලට කැමති විදිහට මේකට customize කරගන්න පුළුවන්. ඒ වගේම මම දැනට ඔයාලට example එකක දුරු පෙන්වන්න ඕන විදිහට මෙන්න මේ widget එක screen time කියන එක remove කරනවා. මෙන්න මේ විදිහට නැත්නම් මේ මම weather කියන එක remove කරනවා. remove කරාට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට මෙන්න මේ remove කියන එක දුන්නාට පස්සේ එතනින් මේ widget එක අයින් කරන්න බලා ගන්න පුළුවන්. දැන් ඔයාලට ආයෙ අලුතින් widget එකක් add කරගන්න ඕන නම් මෙන්න මේ add widget වලට ගියාට පස්සේ මෙන්න මේ එන lock screen widget එන ටිකේ ඔයාලට කැමති එකක් මෙන්න මේ විදිහට බලාගෙන ඔයාලට කැමති එකක් ඇඩ් කරගන්න පුළුවන්. ඔයාලට හිතන්නකෝ clock මම ඇඩ් කරගන්න අලුත් clock එකක්. මේ විදිහට ක්ලික් කරාට පස්සේ මේක අවශ්‍ය එක ඔයාලට මේ සිලෙක්ට් කරලා ඇඩ් කරගන්න widget එක ක්ලික් කරගෙන මම මෙතනින් මෙන්න මේ ඇඩ් කියන එක දුන්නාට පස්සේ choose clock site එක එනවා. මම මෙන්න මේ විදිහට තියලා කරනවා. මෙන්න මේ විදිහට next slide එකේ මෙන්න මේ විදිහට ඊළඟ widget slide එකේ දෙවෙනි පැත්තේ වගේ මෙන්න මේක පෙන්වනවා. දැන් ඔයාලට මේක මම හිතනවා ඔයාලට මේක මේ පැත්තට ගෙනිය ගන්න ඕන නම් ඔයාලට මේක long press කරන් ඉඳලා මෙන්න මේ විදිහට මේ පැත්තට drag කරලා අදාළ තියෙන press කරන ඕන තැනින් තියන්න විතරයි තියෙන්නේ. ඒක ඔටෝම adjust වෙලා මේ පැත්තකට යනවා. මෙන්න මේ විදිහට ඔයාලට වගේ lock screen එකේ widget customize කරගන්න පුළුවන්.
කස්ටමයිස් කරගත්තට පස්සේ අන්තිමේදී මෙතනින් ඩන් කියන එක ක්ලික් කරලා පස්සේ මෙන්න මේ විදිහට තමයි අපිට අන්තිමේදී ලොක් ස්ක්‍රීන් එකේ විජෙට් ටික බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයා මොකද හිතන්නේ මේ මේ පික්සල් ලොක් ස්ක්‍රීන් විජෙට් ගැන? ඔයා කැමතිද මෙන්න මේ තියෙන විදිහට සහ ඔයාට මොකද හිතෙන්නේ කියලා පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න යන්න. ඒ වගේම ඔයාගේ පික්සල් පාවිච්චි කරන යාළුවොත් එක්ක මේ වීඩියෝ එක ෂෙයා කරලා මේ වීඩියෝ ලයික් කරලා අපේ channel එක subscribe කරලා තියාගන්න. ඉස්සරහට මේ වගේ පික්සල් tips and tricks දැනගන්න ඕන නම් අපේ channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.